දැන් අපි තවදුරටත් ඉගෙන ගන්න යන්නේ විචල්‍යන් දෙකක් ඇතුළත් සමගාමී සමීකරණ දෙකක් විසඳීම සඳහා එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය භාවිත කරන අයුරුයි. මේ තමයි ඔබට දීලා තියෙන සමගාමී සමීකරණ දෙක. එක් සමීකරණයක් 6x ඍණ 6y සමානයි ඍණ 24. අනෙක තමයි ඍණ 5x ඍණ 5y සමානයි ඍණ 60. දැන් අපි බලමු මෙම සමගාමී සමීකරණ දෙක x හා y සඳහා විසඳන්නේ කොහොමද කියලා. මම මේ සමීකරණ දෙක නැවත ලියන්නම් ඔබට වඩාත් පැහැදිලිව පෙනෙන ආකාරයට මෙහෙම. 6x ඍණ 6y සමානයි ඍණ 24යි. ඍණ 5x ඍණ 5y සමානයි ඍණ 60යි. ඔබ කලිනුත් මෙවැනි සමගාමී සමීකරණ විසඳුවා මතකයි නේද? මෙහිදී අපි එක විචල්‍යයක් පළමුව ඉවත් කළ යුතුයි. ඒ සඳහා මෙම සමීකරණ දෙක එකතු කරන්න හෝ අඩු කරන්න ඕන. හැබැයි එහෙම එකතු කළ විට හෝ අඩු කළ විට එක විචල්‍යයක් ඉවත් විය යුතුයි. හොඳයි, අපි එකතු කරලා බලමු. 6xට ඍණ 5x එකතු කළොත් ඒ දෙන්න කැපිලා යන්නේ නැහැ. පිළිතුරක් ලැබෙනවා. ඒ වගේම තමා එක සමීකරණයකින් අනෙක අඩු කළත් x පද කැපිලා යන්නේ නැහැ. මෙලෙස ඔබ මේ සමීකරණ දෙක එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් y විචල්‍ය ඉවත් කරන්න උත්සාහ කළත් එයත් කරන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? අපට මේ සමීකරණ දෙකේ x පද අයින් කරන්න නම් ඒවා නැවත සකස් කරන්න වෙනවා. එනම් ඒවායේ සංගුණක සමාන කරන්න ඕන ඒවා කැපිලා යන ආකාරයට. පළමු සමීකරණයේ දෙපසම 6න් බෙදනවා නේද? එතකොට x ඍණ y සමානයි ඍණ 4යි කියලා එනවා. ඒ වගේම දෙවෙනි සමීකරණයේ දෙපසම 5න් බෙදනවා නේද ඉතිරි නැතුව? එතකොට ඍණ x ඍණ y සමානයි ඍණ 12ක් කියලා එනවා නේද? හොඳයි. ඊට පස්සේ සමීකරණ දෙක එකතු කළාම x පද කැපිලා යනවනේ. මොකද ඒවා විරුද්ධ ලකුණු වලින් තියෙන්නේ. හරි. අපි එකින් එක ලියලා බලමු. මම මේ පළමු සමීකරණයේ දෙපසම 6න් එකෙන් ගුණ කරන්නම්. ඒ කියන්නේ 6න් බෙදනවා කියන එකම තමයි. එතකොට 6යි x වාරයක් 6න් එක කියන්නේ x. ඒ වගේම 6යි y වාරයක් එක බෙදීම 6 කියන්නේ 1යි y නේ. එතකොට ඍණ y සමානයි ඍණ 24 වාරයක් 6න් එක සමානයි ඍණ 4යි. එහෙනම් පළවෙනි සමීකරණයේ අලුත්ම සමීකරණය x ඍණ y සමානයි ඍණ 4. දෙවෙනි සමීකරණයටත් ඒ හා සමාන දෙයක් තමයි කරන්නේ. අපි දෙවන සමීකරණය 5න් එකෙන් ගුණ කරමු. නැත්නම් හැම පදයක්ම 5න් බෙදන්න. එහෙම කළාම ඍණ 5x 5න් බෙදුවහම උත්තරය ඍණ x නේ. ඍණ 5y 5න් බෙදුවහම උත්තරය ඍණ y. ඒක සමානයි ඍණ 65න් බෙදුවහම උත්තරය ඍණ 12යි. දැන් හරි ලේසි. අපි දැන් එකතු කළොත් මේ සමීකරණ දෙකේ වම් පැති දෙක ඒන උත්තරේ සමානයි දකුණු පැති දෙක එකතු කරලා එන උත්තරයට. වම් පැත්තේ අපි එකතු කරන්නේ x ඍණ y සහ ඍණ x ඍණ y. දකුණු පැත්ත එකතු කරන්නේ ඍණ 4 සහ ඍණ 12. හොඳයි. එකතු කරලා බලමු. වම් පැත්තේ පද එකතු කළාම ධන x සහ ඍණ x කැපිලා යනවා. ඉතුරු වෙන්නේ ඍණ y සහ ඍණ y. ඒ කියන්නේ ඍණ 2y. දකුණු පැත්තේ තියෙන්නේ ඍණ 4යි ඍණ 12යි කියන්නේ ඍණ 16යි. වම් පැත්ත සමානයි දකුණු පැත්තට. දැන් y වල අගය සොයන්න ඕන. ඒ සඳහා දෙපැත්තම ඍණ 2න් බෙදමු. එතකොට අපට ලැබෙනවා y සමානයි ධන 8යි කියලා. හරි. y වල අගය සෙව්වා. ඒත් සම්පූර්ණයෙන් ඉවර නෑ. අපි x වල අගය සොයන්න ඕන. ඒ සඳහා y හි අගය ඉහත x සමීකරණයකට ආදේශ කරමු. ඔබට කැමති නම් මේ දීලා තියෙන සමීකරණ දෙකෙන් එකක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ නැවත සකස් කළ සමීකරණ දෙකෙන් එකක් සලකන්න පුළුවන්. ඒ කොයි සමීකරණයට ආදේශ කළත් තෘප්ත වෙන්න ඕන. මම ගන්නම් මේ කොටු කරන සමීකරණය. ඒක අනෙක් ඒවට වඩා පහසුයි වගේ. x ඍණ y. y කියන්නේ ධන 8යි. ඒක ආදේශ කරමු. ඒක සමානයි ඍණ 4යි.
දැන් එක් සඳහා විසඳන්න අපි දෙපැත්තටම 8ක් එකතු කළ යුතුයි. එවිට වම් පැත්තේ ඍණ 8යි ධන 8යි කැපිලා ගිහින් x ඉතුරු වෙනවා. එය සමානයි දකුණු පැත්තේ ඍණ 4යි ධන 8යි කියන්නේ ධන 4ක් වෙනවා. එහෙමනම් අපට ලැබුණා x සමානයි 4යි සහ y සමානයි 8යි කියලා. අපට පුළුවන් මේ ලැබුණු පිළිතුරු නිවැරදිද කියලා තහවුරු කරගන්න. කොහොමද? ඒ තමා මේ අගයන් දෙකම දීලා තියෙන සමීකරණයක ආදේශ කිරීම. අපි පළවෙනි එකේ ආදේශ කරලා බලමු. 6 වරක් 4 24යි 6 වරක් 8 48යි. 24න් 48ක් අඩු කළාම ඍණ 24යි. හරිනේ? මේ සමීකරණය තෘප්ත වෙනවා. දෙවෙනි සමීකරණයත් ආදේශ කරලා බලමු. ඍණ 5 වාරයක් ඍණ 4 ඍණ 20යි. අඩු කරන්න ඕන 5 වාරයක් 8 40ක්. එතකොට ඍණ 20යි ඍණ 40යි කියන්නේ ඍණ 60යිනේ. ඒකත් තෘප්ත වෙනවා. එහෙමනම් x සමානයි 4යි y සමානයි 8යි කියන පිළිතුරු දෙක හරිනේ. මේ උත්තර දීලා බලමු අපේ දත්ත කොටුවට. x සමානයි 4යි y සමානයි 8යි. උත්තරේ හරිද බලමු. ඔව්, ඒක හරි. බොහොම හොඳයි.